ඩොක්ටර් ස්ලම්ප් එකේ කෙල්ල වගේ පාඩම් කරමුද? ඔයත් K-drama ෆෑන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඩොක්ටර් ස්ලම්ප් ඩ්‍රාමා එක බලලා ඇති. මේකේ ඉන්න හාන්යෝල් පාඩම් කරන විදිය දැක්කහම අපිටත් ආස හිතෙනවා එයා වගේ පාඩම් කරන්න. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ස්ටෙප් 5කින් ඔයාට පුළුවන් හාන්යෝල් වගේ පාඩම් කරන්න. පළවෙනි ස්ටෙප් 1. පැහැදිලි ඉලක්කයක් හදාගන්න. හාන්යෝල්ට හැමතිස්සෙම පැහැදිලි අරමුණක් තිබ්බා. ඔයත් අනිවාර්යයෙන්ම පැහැදිලි අරමුණක් හදාගන්න ඕනි. ඉතින් ඔයා මුලින්ම ඒ දවසට පැහැදිලි අරමුණක් හදාගන්න. ඇක්ෂන්. පාඩම් කරන්න පටන් ගන්න කලින් පැහැදිලි අරමුණක් හදාගන්න ඔයා මොනවද පාඩම් කරන්න කියලා. එක්සාම්පල් එකක් විදිහට මම විද්‍යාවේ පළවෙනි පාඩම දෙවෙනි පාඩම් කරලා ඉවර කළා ඒ පාඩමෙන් ප්‍රශ්න කරනවා. මේක ඔයාට උදව් කරනවා අවධානයෙන් ඉන්න. ඒ වගේම ඒ වැඩේ කරලා ඉවර වුණාම ඔයාට ජයග්‍රාහී හැඟීමක් දැනෙනවා. දෙවෙනි ස්ටෙප් 1. හොඳ රුටීන් එකක් හදාගන්න. ඔයාලා දන්නවා හාන්යෝල් කියන්නේ හොඳ ඩිසිප්ලින් එකක් තියෙන කෙල්ලෙක්. එයාට පාඩම් කරන්න හොඳ ෂෙඩියුල් එකක් තිබ්බා. ඇක්ෂන්. ඔයා හදාගන්න රියලිස්ටික් ෂෙඩියුල් එකක්. ඔයාගේ උපරිමයෙන් මේ රුටීන් එකට වැඩ කරන්න උත්සාහ කරන්න. පාඩම් කරන්න නිදා ගන්න සහ අනෙක් වැඩවලට નિયમિત වේලාවන් හදාගන්න. තුන්වෙනි ස්ටෙප් 1. බාධක ඉවත් කරන්න. ඩ්‍රාමා එකේදී හාන්යෝල් පාඩම් කරනකොට එයා ඇත්තටම පාඩම් කරනවා. එයා කිසිම වෙලාවක පාඩම් කරනකොට එයාගේ ෆෝන් එක බැලුවේ නැහැ. කතා කර කර හිටියේ නැහැ. එයා හරිම අවධානයෙන් තමයි පාඩම් කළේ. ඇක්ෂන්. පාඩම් කරන්න නිස්කලංක තැනක් තෝරගෙන ඔයාගේ ෆෝන් එක සයිලන්ට් කරලා ඔයාට පේන්නේ නැති තැනකින් තියන්න. හතරවෙනි ස්ටෙප් 1. රිවිව් ඇන්ඩ් රිපිටිෂන්. හාන්යෝල් එකපාරක් කියවලා විතරක් හිටියේ නැහැ. එයා නැවත නැවතත් ඒ දේ මතකයට යනකම්ම පාඩම් කළා. ඇක්ෂන්. ඔයා නෝට් එක විතරක් කියවන්න එපා. ඔයාටම ටෙස්ට් එකක් දෙන්න. ඔයාට පුළුවන් ෆ්ලෑෂ් කාඩ් යූස් කරන්න, ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න, එහෙමත් නැත්නම් කාව හරි මවාගෙන එයාට උගන්වන්න. පස්වෙනි ස්ටෙප් 1. විවේකයක් ගන්න මතක තියාගන්න. ඩ්‍රාමා එකේදී අපිට හොඳටම පේනවා හාන්යෝල් එයාගේ ඩ්‍රීම්ස් ගොඩාක් සාර්ථක විදිහට ඇචීව් කරගන්නවා. හැබැයි එයා නිදි මරාගෙන පාඩම් කරනවා. ඒකෙන් එයාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නැති වෙනවා. මේක අපිට ගොඩාක් වැදගත් පාඩමක්. අපිට පාඩම් මතක හිටින්න නම් අපේ මනසටත් අනිවාර්යයෙන්ම නිදහසක් ඕන. ඇක්ෂන්. පොමඩෝරෝ ටෙක්නික් එක පාවිච්චි කරන්න. විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. මොකද අපේ මනසටත් විවේකයක් අවශ්‍යයි. ඉතින් මහන්සි වෙලා පාඩම් කරන්න. ඒ වගේම හැමතිස්සෙම මතක තියාගන්න අපි ගැනත් හිතන්න වගේම විවේකයක් ගන්නත්. ඉතින් මේ වීඩියෝ එක හරහා ඔයාගේ ජීවිතයට පුංචිම හරි දෙයක් ලැබුණා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා.